දැන් වෙච්ච ඔබලා අද විතරක් නෙමේ ගමේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙද්දී ගමේ ආරණ්‍යට ගිහිල්ලා මින් ඉදිරියේ සිල් සමාදන් වෙද්දී මෙන්න මේ සීලයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණා හතර ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ සීලේ ස්වභාවයේ පළවෙනි ස්වභාවය කියනවා පින්වතුනි ගෝපාල සීලය කියලා. ගෝපල්ලාගේ සීලය. මොකද්ද ගෝපල්ලාගේ සීලය කියන්නේ? ගෝපල්ලා කියන්නේ කවුද? හරක් බලන පින්වතාටයි ගෝපල්ලා කියලා කියන්නේ. මේ ගෝපල්ලා හරක් බලන පින්වතා මොකද්ද කරන්නේ? එයා හැම වෙලාවම බලනවා හරක්ට හොඳට කන්න තියෙන්නේ කොතනද? හොඳට වතුර බොන්න තියෙන්නේ කොතනද? හොඳට හෙවණක් තියෙන්නේ කොතනද? ඒ හොඳ තැන් හොයා එයා හරක් රංචුව අරන් යනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝපාල සීලය ජීවිතයට එකතු කරගන්න එපා කියලා. මොකද්ද ගෝපාල සීලය කියන්නේ? හොඳ තැන් හොයා යන්න එපා. හොඳ යාළු මිත්‍ර හිතවතුන් ඉන්න තැන් හොයා යන්න එපා. අහවල් තැන හොඳට දාණය ලැබෙනවා. අහවල් තැන හොඳට පිළිකර තියෙනවා. අහවල් තැන මගේ යාළුවෝ ටික සිල් සමාදන් වෙනවා. පින්වතුනි හොඳ තැන් හොයා යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් හොඳ තැන් හොයා යනවා නම් පින්වතුනි මේ සීලය අදාළ වෙන්නේ ගෝපාල සීලයට. බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලය තරේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබේ ගමේ පන්සලේ ගමේ ආරණ්‍යේ ඔබේ සීල සමාදන් කටයුතු සිද්ධ කරගන්න. ගමේ පන්සල හොඳ නෑ. ගමේ පන්සලේ හොඳට දාන්නේ නෑ. ගමේ පන්සලේ ඥාතීන් නෑ, යාළුවෝ නෑ. එහෙම කියා හොඳ තැන් හොයා හොඳ පන්සල් හොයා යන්න එපා. ඒ සීලය අයිති වෙන්නේ ගෝපාල සීලයට. බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලය තරයේ ප්‍රතික්ෂේප කරනවා පින්වතුනි. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිගණ්ඨ සීලය කියලා. නිගණ්ඨලාගේ සීලය. මොකද නිගණ්ඨලාගේ සීලය? ඒගොල්ලෝ එක වෘත සමාදන් වෙනවා. අද දවසේ කන්නේ නැතුව ඉන්නවා निराහාරව. හෙට දවසේ නිර්වස්ත්‍රව ඉන්නවා. අනිත් දවසේ මහා අවුවේ තැපෙමින් ඉන්නවා. ඊළඟ දවසේ වතුරේ බහැලා ඉන්නවා. පින්වතුනි එක විවිධ වෘතයන් සමාදන් වෙලා ජීවත් වෙනවා. අන්න නිගණ්ඨ සීලය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය අද දවසේ එකම ශක්තිය ජීවිතේ බවට පත් කරගන්න. බාහිර වෘතයන්ට යන්න එපා. අපේ රටේ එක වෘතයන් තියෙනවා. එක දෘෂ්ටීන් මතවාද තියෙනවා. කෙනෙක් කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ ඉපදුනා කියලා. තව කෙනෙක් කියනවා බුද්ධත්වයට පත් වුණා කියලා. පින්වතුනි මේවා නිවැරදි ධර්මයන් නෙමේ. එක වෘතයන් එක මතවාද එක දෘෂ්ටීන් දරාගෙන ඉන්නවා. ඒ නිසා දේ දෘෂ්ටීන් මතවාදයේ කිසිම දෙයකට යන්න එපා. උතුම් සීලයක් සමාදන් වුණ වෙලාවේ ඔබේ එකම අදිෂ්ඨානය, එකම චිත්තය, ඔබේ එකම වීරය චතුරාර්ය සත්‍ය උදෙසා විය යුතුයි. චතුරාර්ය සත්‍ය මෙන්න දුක, මෙන්න දුකේ නිරෝධය, මෙන්න දුකට හේතුව, මෙන්න දුකේ නිරෝධය, මෙන්න මාර්ගය, උතුම් මාර්ගාෂ්ටාංගික මාර්ගය. එනිසා බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ සීලය ඔය බාහිර වෘතයන්ට යාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා පින්වතුනි. එනිසා බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලය ප්‍රතික්ෂේප කරනවා. අද දවසේ හොඳ දේවල් හොයන්න යන්න එපා. Taman කැමති දේවල් හොයන්න යන්න එපා. යාළු මිත්‍රයොත් එක්ක කතා බහ කර යාළුකම් වර්ධනය කරගන්න යන්න එපා. ඥාති ධර්මයන් වර්ධනය කරගන්න යන්න එපා. එහෙම කළොත් ඒකයි වෙන්නේ ගෝපාල සීලයට. බාහිර වෘතයන් ගැන, බාහිර දෘෂ්ටීන් ගැන කතා බහට යන්න එපා. පින්වතුනි අන්න ඒකයි නිගණ්ඨ සීලයට. මේ නිගණ්ඨ සීලය ගෝපාල සීලය තරයේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම සීලය. අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලය බ්‍රහ්ම සීලය.
මොකද්ද මේ කවුද මේ බ්‍රහ්මයා කියන්නේ? රූපාවචර බ්‍රහ්මතල තියෙනවා, අරූපාවචර බ්‍රහ්මතල තියෙනවා. මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල දෙකේ බ්‍රහ්මයෝ කවදාක්වත් එක තැන එකට එකතු වෙලා කතා බහ කරන්නේ නැහැ. දැන් කාම ලෝකේ ජීවත් වෙන සත්වයෝ මිනිස්සයා දෙවියා කණ්ඩායම් හැටියට රංචු ගහිලා ජීවත් වෙන්නේ. නමුත් රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්මතලවල බ්‍රහ්මයෝ කවදාක්වත් දෙන්නේ එක තැන නැහැ පින්වතුනි. කණ්ඩායම් ගහිලා කතා බහ කරලා නැහැ. කණ්ඩායම් ගහිලා විනෝද වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ වේදනාවේ ආස්වාදයේ තුලයි ජීවත් වෙන්නේ. සමාධි සුවයෙන් ධානාගත හිතෙන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. එරමිනිය ගොතාගෙන සක්මන් කරමින් එකලාව ධානාගත හිතෙන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ. ඒ වගේම අනාගාමී බ්‍රහ්මතලවල බ්‍රහ්මයෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තවදුරටත් වඩමින් විදර්ශනාමය සිතෙන් ජීවත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා බ්‍රහ්ම සීලය. පින්වතුනි අද දවසේ බ්‍රහ්මෙක් වෙන්න රූපාවචර බ්‍රහ්මෙක් අරූපාවචර බ්‍රහ්මෙක් අනාගාමී බ්‍රහ්මෙක් බවට පත් වෙන්න සීල් සමාදන් වෙච්ච දවසේ පින්වතුනි වාඩි වෙලා සක්මන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරන්න. මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. මේ සීලානුස්සතිය නැවත නැවත ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි අන්න ධානාගත හිතකින් ගත කරන්න බ්‍රහ්ම සීලය. බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලය. මොකද මාසයකට එක දවසයි සිල් සමාදන් වෙන්නේ. අවුරුද්දට දවස් 12යි මේ උතුම් උපෝසථ සීලයන් සමාදන් වෙන්නේ. ඒ නිසා අපි දවස් 30න් දවස් 29ක්ම කතා බහ කරනවා, hina වෙනවා, සතුටු වෙනවා, යාළුවෝ ආශ්‍රය කරනවා, මිතුරෝ ආශ්‍රය කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට පනවනවා උපෝසථ සීලය සමාදන් වෙච්ච දවසේ බ්‍රහ්මෙක් වෙන්න. බ්‍රහ්මෙක් බවට පත් වෙන්න. බ්‍රහ්මෙක් බවට පත් වෙන්න සමාධිමත් හිතක් ඇති කරගන්න. ඒ සමාධිමත් හිතෙන් ධානාගත සුවයෙන් ඉන්න. එහෙම නැත්නම් විදර්ශනාමය සුවයෙන් ඉන්න. පිටුතුනි මොනසා සුන්දර දහමක්ද? අද වැනි දවසක 15ක පොයේ දවසක ඔබේ ගමේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙච්ච දවසට බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා මනුස්ස සංඥාවන් බැහැර කරලා බ්‍රහ්ම සංඥාවට එන්න. බ්‍රහ්ම ජීවිතයකට එන්න. අද දවසේ මේ සුන්දර උදෑසන අදිෂ්ඨානයක් ඇති කරගන්න.